Hi guys, welcome to Shela Danu YouTube channel. ඉතින් කොහොමද? අපි හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අපේ channel එකේ මගේ කටහඬින් ආරම්භ වන දෙවන vlog එක මේක. ඕනම කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ හීනයක් තමයි Tamanටම කියලා නිදහසේ හුස්ම ගන්න පුළුවන් ලස්සන පුංචි ගෙයක් හදන එක. ඉතින් ඒ වගේ හීනයක් හැබෑ කරගත දවසක් ගෙවුනේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ තමයි අපේ පුංචි මාලිගාව. මේ vlog එක අතර මම ඔයාට කියලා දෙන්නම් කොහොමද එදා දවසේ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණේ කියලා. මමයි මගේ මහත්තයයි බෞද්ධ. ඉතින් අපි මුලින්ම වෙලාවක් අරන් සිට කැවිලි පෙවිලි ටික සූදානම් කරලා තමයි ගෙනාවේ. නියමිත වෙලාවට සාමාන්‍යයෙන් ගෙදර ගෘහමූලිකයා මුලින් ගෙදරට ගෙනියන්නේ බුදු පිළිමයක්. වෙනත් ආගමක නම් ඒ ශාස්ත්‍රවරුන්ගේ ප්‍රතිමා. ඊට පස්සේ ගෙදර ගෘහණිය වෙන කෙනා පිරුණු කලයක් අරගෙන ගෙදරට යනවා. අනිත් අය අවශ්‍ය කලමනා විදුලි උපකරණ, කුළුබඩු, රන් රිදී, මුදල්, සහල් වැනි දේවල් ගෙදරට දැන් අපි සුදුසු ආසනයක බුදු පිළිමය තැන්පත් කරලා සුබ කටයුත්තක් නිසා මුලින්ම අපේ ආගම සිහි කරනවා. ඊට පස්සේ අපේ අලුත් ගෙදර අලුත් මුට්ටියකුයි ලිපකුයි අරගෙන පළවෙනි වතාවට කිරි උතුරනවා. It's real. Feel the light. Let it heal. Golden hour dreaming. It's all mine. Lost in the glow. I'm alive this time. මේ කිරි ඉදිරීමේදී සමහර අය පොල් කිරි පාවිච්චි කරනවා, සමහර අය එළ කිරි පාවිච්චි කරනවා. මම නම් විශ්වාස කරන්නේ මොන කිරි જાති ඉතුරුවත් ගැටලුවක් නෑ. විය යුත්තේ ඔයාගේ හිත පිරිසිදු වීමයි කියලා. I feel the warmth still holding me. Every step a spark, a flame, whispering winds calling my name. Golden hour dreaming, oh it's real. Feel the light, let it heal. අද දවස අපි දෙන්නට නම් ගොඩාක් සතුටු දවසක්. මේ හීන ජයගත්තයි කියන්නේ ඒක පිටිපස්සේ කියන ලොකු කතාවක් තියෙනවයි කියලා. නිදි නැති රැවල් තිබ්බා. බඩට කෑමක් නැතුව වැඩ කරපු දවස් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම කතාවල් මේ මිනිත්තු කිහිපයට කතා කරලා ඉවර කරන්න නම් බෑ. අපි ඒක පස්සේ කතා කරමු. A canvas made for hearts like mine. Oh, the stars will come. They'll know the song. But for now, the golden lasts so long. I'm running free. I'm breathing wide. The universe is on my side. Golden hour dreaming. Oh, it's real. Feel the light. Let it heal. Golden hour dreaming. මෙන්න මේ ටික දෙනා තමයි මගේ ජීවිතේ මගේ පිටිපස්සෙන් ඉන්න ලොකුම හයිය. සාමාන්‍යයෙන් වැඩිපුර මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි මම. මගේ මහත්තයත් එහෙමයි. නමුත් අපිට මාර පවර්ෆුල් ඉනර් සර්කල් එකක් ඉන්නවා. ඒ ඉනර් සර්කල් එක මාර පුංචි. මම විශ්වාස කරනවා අපි ඇතුලේ තියෙන නෙගටිව් දේවල්, පොසිටිව් දේවල් තීරණය වෙන්නේ අපි ගොඩනගාගෙන ඉන්න ඉනර් සර්කල් එක අනුවයි කියලා.
අපි මේ ගමනාවේ ගොඩක් තනියම. ගොඩක් තීරණ ගත්තේ අපි දෙන්නමයි. අද අපිට හිතෙනවා අපි හරිම වෙලාවේ හරිම තීරණය ගත්තයි කියලා. අපි ජීවිතයට ලං කරගන්න ඕනේ පොසිටිව් එනර්ජි එකක් තියෙන මිනිස්සුන්ව. but my heart keeps its steady beat. The sun sinks slow behind the trees. I feel the warmth still. ඊට පස්සේ අපි කිරි උතුරලා කිරිබත් හැදුවා. කිරිබත් හදන එක නම් වීඩියෝ කරන්න බැරි වුණා. සෝරි. ඊට පස්සේ උතුරපු කිරි මිදුල වටේ ඉස්සා. අපිට තිබ්බ ලොකුම හීනේ තමයි අපේ විවාහයට කලින් ගෙට ගෙවදින්න ඕනේ කියන එක. ඉතින් අපි විවාහයට සති දෙකකට කලින් ගෙට ගෙවදීමේ නැකත ගත්තා. අපිට අවශ්‍ය වුණේ විවාහය කියන දේ මේ සොඳුරු තැනින්ම පටන් ගන්න. ඇත්තටම අපේ වෙඩින් එකටත් වඩා අපි මේ දවස එනකම් මග බලන් හිටියා. මොකද අපි අවුරුදු 5ක් මේ හීනේ වෙනුවෙන් දුකු කට්ටක් කෑවා. ඒ හින්දාම අපි දෙන්න එකතු වෙලා ටිකින් ටික කැවිලි පෙවිලි හැදුවා. ඒට අවශ්‍ය පුංචි පුංචි බඩු ගත්තා. ඇත්තටම අපි දෙන්න ලස්සන චිත්‍රයක් එකතු වෙලා පාට කරා වගේ හැඟීමක් දැනෙන්නේ. But for now, the golden ගෙදරට අවශ්‍ය පොඩි දේත් ගෙදර ඉන්ටීරියර් එකට ගැලපෙන විදිහට පාට ගලප අවුරුද්දක් තිස්සේ ගන්නවා. තාමත් ගන්නවා. බලන්නකෝ අපේ කැවිලි මේසේ ලස්සන. ඔය හැම කැවිලි જાතියක්ම හැදුවේ මායි දන්නේ. දවස හරියම සාර්ථක විදිහට ගලාගෙන ගියා දැනුනේවත් නැහැ. අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමලගේ ඇස්වල මම දැක්කේ පුදුම ආදරයක්. ඒ වගේම කියා ගන්න බැරි තරම් පුදුම සතුටක්. ඒ හැම අවස්ථාවකදීම මට හිතුනේ අනේ මගේ තාත්තද ජීවත් වෙලා හිටියානම් කියලා. නමුත් මම දුක් වෙන්නේ නැහැ කියලා තීරණය කරා. මොකද තාත්තා හැමදාම කිව්වේ මම නැහැ කියලා අතාරින්න එපා. ඉස්සරහට යන්න කියලා. ඒක තමයි එයාගේ එකම බලාපොරොත්තුව කියලා කිව්වා. මං හිතන්නේ අපි ඒක කරලා දැනටමත්. මට ඔයාලට අද vlog එකෙන් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවා. අපි හැමෝටම අපේ කියලා ඉනර් සර්කල් එකක් තියෙනවා. ඒක හරි පරිස්සමෙන් රැකගන්න. ඔයාගේ ඉනර් සර්කල් එකට ඇතුළත් වෙන මිනිස්සුන්ව ඔයා නැවත පරීක්ෂා කරන්න. ජීවිතේට එන හැම මනුස්සයම ඉනර් සර්කල් එකට ඇතුල් කරගන්න යන්න එපා. ඔයාගේ මයින්ඩ්සෙට් එක අප් කරන්න පුළුවන්, පොසිටිව් වයිබ් එකක් ගේන්න පුළුවන්, කම්ෆර්ටබල් සෝන් එකකට ආව ගෙනියන්න පුළුවන් මිනිස්සු ටිකක් හදාගන්න. ඉතින් මේ ආකාරයට මගේ ලස්සන ආදරණීය කතා පොතේ ආදරණීය සුන්දර පිටුවක් නිමා කරනවා. සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න. ජීවිතේ කියන්නේ හැමදාම කියනවා වගේ දෙපාරක් තිරගත නොවන ආදරණීය චිත්‍රපටයක්. අපේ මතකයන් පිරුණු කතා පොතේ තවත් ලස්සන පිටුවක් පෙරලන්න ළඟදිම දවසක අපි එන්නම්. එතකන් පරිස්සමට ඉන්න. මේ ශෙලා දනු vlogs.